සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. මේ මම අද ගියා මේ LPT තියුණ ප්‍රදර්ශනයක්. පැල ප්‍රදර්ශනයක් මල් පැල. ඒකෙන් පැල ගන්න ගියා. ඉතින් මේ මම හරිම ආසයි මේ පැල වලට. මේ අරගෙන ආවා ඉතින්. අස්සන පැල ටිකක් ගෙන ආවා. මං හොය හිටපු පැල. මේ සිංගෝනිය. හරි ලස්සනයි යාළුවනේ මේ කැලතියා. මේක කොකඩයිල් එකක් වෙරිගේටඩ් කොකඩයිල් එකක්. ඒකත් හරි ලස්සනයි. මේ පැලේ තිත් තියෙන හරිම ලස්සනයි ඒක. එක්ලෝනිමා වර්ග. මේ යාළුවනේ පින්ක් ප්‍රින්සස් පැලය. සරයි මට ඔයාලට වැඩියම පෙන්වන්න ඕන වුණා මේ ඒ විස්ලා පැල හදලා තියෙන විදිය. මේ බලන්න පොල් එල්ලේ තියලා තමයි මේ පැල ඒගොල්ලෝ හදලා තියෙන්නේ. මේ පොල් එල්ලටම මුල අල්ලලා. ඒක හරි ලේසි ක්‍රමයක්. මේක අර ඇතුළට බස්සලා මෙහෙම කෙලින් තියන්න පුළුවන් විදිහට හැදුවාම ඒකටම මුල අල්ලනවා. අදහසක් දෙන්න තමයි ඔයාලට මට මේක පෙන්වන්න ඕන උනේ. ඒකට මේ තියෙන්නේ ලිප්ස්ටික් ප්ලාන්ට් එක. මේකත් මං හරි ආසයි. මේකේ කහ පාටක් තියෙනවා නේ. ඒකත් මට ඔයාලට පෙන්වන්න ඕන මේ බලන්න යාළුවනේ. මේ පොල්ලෙල්ලේ තියලා තමයි මේක ගැට ගහලා දෙන්නේ. කාටස් දාලා පැච්චෙනවා හිටවන්න ලස්සනයි පැල ටිකක්. මේකත් ලස්සනයි. ඉතින් ඔයාලත් එක්ක මම ඉස්සරහට එකතු වෙන්න බලාගෙන ඉන්නවා. මේ මම ඉතින් ආරාධනා කරන හැමෝටම මාත් එක්ක එකතු වෙන්න කියලා මගේ යාළුවෝ හැමෝටම. බලන්න මේ පැල ටික මම ගත්තේ මේ LPT අද තීච්ච පැල ප්‍රදර්ශනයේ ගයානිවිස්ගෙන්. ඉතින් ගොඩක් ස්තුතියි ගයානිවිස්. මට ගොඩක් අඩුවට දුන්නා. මම මේ පැල තවන්න කරනකොම අඩුවට දුන්නා මට පැල ටික. මේ මම තවනිස් කෙනෙක්ගෙන් ගත්තේ මේ ටික. මේක මේ හොමලමිනා පැලයක්. අස්සනයි හරිම. මේක මේ පිලෝ එකක්. මේක මේ වෙරිකේටඩ් වෙන එකක්. හරි ලස්සනයි ඒක. අස්සනයි හරිම. ඉතින් අපිට හරි වටිනවා මේ වගේ පැලයක් ගෙනල්ලා මේක කට් කරලා අපිට පැල බෝ කරගන්න පුළුවන් යාළුවනේ. අර මිල ගැන ගොඩක් හිතන්න එපා. අපිට පැලයක් ගෙනල්ලා ඒ පැලේ අපි නිතරම බලන්න කට් කරලා අපිට පැල බෝ කරගන්න පුළුවන්ද කියලා. එතකොට මේකෙන් මට පැල බෝ කරගන්න පුළුවන්. මම ටිකක් එහෙම බලලා තමයි ගත්තේ. බලන්න ලස්සනයි හරියම. එක්ඩෝනිමා වර්ග ගානක් තියෙනවා මගේ ගාව. ඒකට මේක නෑ. මේ පැලේ දැක්කම ඉතින් ලොකු පැලක් තිබුණා. මේක මම බෝ කරගන්න තමයි ආසාවට අරගෙන ආවේ.